මුළු වනයම නිශ්ශබ්ද වෙයි. සිංහයා ගමන් කළාම අනෙක් සතුන් බියෙන් වනය තුළට දිව ගොස් සැඟවෙයි. සිංහයා දඩයම් කළේ නෑ, පාලනය කළා. ඒ නිසාම සිංහයා වනයේ රජා ලෙස හැඳින්වුණා. ඉන්පසු රජවරුන්ගේ යුගය ආරම්භ වූ විට බොහෝ රටවල්ගේ කොඩිවලත් රාජ්‍ය සංකේතවලත් ස්මාරකවලත් සිංහයා අතට අභිමානයෙන් සිටී. නිදහස ලබාගත් ශ්‍රී ලංකාවේ ජාතික කොඩියෙත් සිංහයාම වීරත්වය සංකේතය ලෙස දිදුළුවා. ජාතික කොඩියේ ගෞරවයෙන් දිස්වන සිංහයා මේ රටේ වනාන්තරවලත් ජීවත් වන්නේ නම් ඒ ශ්‍රී ලංකාවට තවත් ගෞරවයක් වනු ඇතැයි වනජීවී උසස් නිලධාරීන් තීරණය කළා. එම තීරණයෙන් පසුව පිරිමි සිංහයෙකුත් ගැහැණු සිංහයෙකුත්